හායි යාළුවනේ ඔන්න ඉතින් අද සුපුරුදු විදිහටම මගේ YouTube channel එකට පිළිගන්න ඔයාලව ආදරේ. ඉතින් මගේ යාළුවනේ අදත් ඉතින් වෙනද වගේම හස්බන්ඩ්ගේ කෑම එකෙන්ම මට vlog එක පටන් ගන්න හිතුණා. මේ වෙලාවේ නම් ඉතින් සුද්දිනිදී මම ඉතින් මගේ වැඩ ටික කරගෙන යන ගමන් තමයි මේ කතා කරන්නේ. අපේ සුද්දි ගෝවා කන්න කැමති නැහැ. අපේ ගෙදර අද ගෝවා තෙල් දාලා සම්බෝල් තෙල් දාලා බිස්කට් තම්බලා තියෙන්නේ. සුද්දි ගෝවා කන්න කැමති නැහැ. ඉතින් මට හිතුණා අපේ ගෙදර උයන්නේ නාඩු හාල්වත් අරලිය නාඩුවකින් තමයි අපි කන්නේ. මොකද මට ෂුගර් තියෙනවනේ. ෂුගර් තියෙන නිසා ඉතින් කීරි සම්බා කැකුළු හාල් ඒ වගේ දේවල් කන්නේ නැහැ. කන්නේ නැහැ කිව්වට ඉතින් රයිස් එකක් ගෙනාවත් කැවෙනවා. ඒක වෙනම දෙයක්. මේ ඒ වුණාට ඉතින් හැමතිස්සෙම කන්නේ නැහැ. අපි එදිනෙදා ජීවිතේ ගත කරන්නේ ඉතින් නාඩු හාල් එක තමයි. මොකද මේ මට මේ කැකුළු එහෙම කෑවොත් නම් ඉතින් ෂුගර් ලෙවල් එක හොඳටම අප් වෙනවා. ඉතින් යාළුවනේ ඒ නිසා මේ නාඩු හාල් උයන්නේ නාඩු මං උදේ උයපු බත්ම දාලා සුද්දිට මේ රයිස් එකක් හදන ගමන් ඉන්නේ. එයා රයිස් කන්න කැමතිනේ. එයා ගෝවා රාබු වගේ දේවල් කන්න කැමති නැති බබෙක්. නිකන් එයාට ඒකේ ස්මෙල් එක නිකන් අමුතුයි වගේ ඇති. ගොඩාක් ගඳ වගේ එයාට දැනෙනවා ඇති. මේ නහයට ලං කරලා අප්පිරියා කරනවා. ඉතින් මං එයාට රයිස් එකක් හැදුවා ඒ හින්දා. ඔන්න ඉතින් යාළුවනේ ඊට පස්සේ මම මේ ඊයේ හස්බන්ඩ් පරාට දෙකක් ගෙනාවා. ඒ පරාට දෙක රත් කරා. ඉතුරු වෙලා පරාට ගෙනාවා. පරාට දෙකක් ඉතුරු වුණා. ඒක රත් කරා. රත් කරලා ඉවර වෙලා මම ඒකට උදේ අර ගෝවයි සම්බෝලයි දාලා රෝල් කරගෙන දැන් මේ තේක බිබී කන ගමන් ඉන්නේ. මට ඉතින් තේ බොඩි මොන හරි කන්න තිබ්බනම් ඉතින් ඒක වෙනම දෙයක්. මේ ඉතින් ඒක කාලා ගෙදර තාම ඉතින් වැඩ තියෙනවා. උදේ 4:00ට නැගිටපු පින්ම තමයි මේ ගෙවන්නේ. දැන් වෙලාව උදේ 7ට විතර ඇති. මේ ඉතින් දවස ඔහොමම ඉතින් 4:00 ඉඳන් ගෙවාගෙන යන්න ඕනේ. වෙලාවකට ඉඩක් ලැබුණොත් ඉතින් මං නිදා ගන්නවා. මේ වෙලාවකට උදේ පාන්දර නැගිට්ටාම ඇත්තටම මං බෙහෙත් බොන කෙනෙක්නේ. මට රෑ කල් තියා බෙහෙත් බිව්වොත් එහෙම කල් තියා නිදා ගන්න ඕනේ. නිදිමත එනවා බෙහෙත් වලට. එතකොට මේ උදේට නැගිට ගන්න හරිය අමාරුයි. ඉතින් වෙලාවකට නැගිටින්න බෑ. නැගිටලා උයලා මම වෙලාවකට නිදා ගන්නවා පැයක් විතර. ඒ නිදාගෙන නැගිට්ටට පස්සේ තමයි මගේ ඇඟට ටිකක් අර මේ ශක්තියක් වගේ තියෙන. ඇඟට නැත්තම් හරි අමාරුයි එක දිගට වැඩ කරගෙන යන්න. අනිත් දවස්වල සමහර දවස්වලට ඉතින් මේ මං එහෙම නිදාගන්නෙත් නැහැ. එක දිගටම වැඩ ටික ඉවර කරලා මේ ටීවී එක බලාගෙන ඉන්නවා. ටීවී එක බලලා ඉතින් එහෙම තමයි කාලය ගත කරන්නේ. මොකද සුද්දි මායි විතරනේ ඉතින් අපි දෙන්න දවසේ ගත කරන්නේ. කනවා, බොනවා, ටීවී බලනවා ඒ විදිහට තමයි ඉතින්. හැමෝගෙම ජීවිතේ ඉතින් එක එක විදිහට වෙනස් වෙනවනේ ගත කරන විදිහ. සමහර මේ ගෑනු අය මේ කාන්තාවන් ඉන්නවා. මේ ඒ අතරේ ගෙදර ස්වාමි රැකියාවක් වගේ දේවලුත් කරනවා. බිස්නස් වගේ දේවල් කරනවා. ඇත්තටම මේ මටත් ආසයි ඒ වගේ දෙයක් කරන්න. මට එම්බ්‍රොයිඩරින් වැඩ එහෙම පුළුවන්. මං මේ අපේ සුද්දි තව ටිකක් ලොකු වෙනකන් ඉන්නේ මගේම කියලා වැඩක් කරන්න කියලා හිතාගෙන. ඉතින් මං එහෙම දෙයක්වත් කරන්න හිතාගෙන ඉන්නවා. ඉස්සරහට බලමුනේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේ මගේ ජීවිතය ගත කරන්නේ ඉතින් මේ විදිහට තමයි. මේ හවස් වෙද්දී ඉතින් ඊට පස්සේ වැඩ ටික ඉවර කරලා ටීවී එක බලාගෙන ඉතින් බලලා ඉවරලා නිදා ගන්නවා. ඔක තමයි අපේ ජීවිතේ. එක්කෙනෙක්ගෙන් එක්කෙනාට වෙනස්. ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් ජීවිතය ගත කරන විදිහ. ඉතින් දැන් මේක කාලා බීලා මේ රෙදි ටිකත් හොදලා රෙදි පොඩ්ඩක් තියෙනවා ඒ ටිකත් හොදලා අද වැහි මන්දාරම යාළුවනේ මේ වහී කියලාත් හිතනවා. මේ පොද ඇට දෙක තුනකුත් වැටුණා. සමහර විට වහී කියන්න බෑ. දැන් ඔහොම ඉඳලා ආයෙත් අවුරැල්ලක් පායන්න පුළුවන්. ඉතින් දැන් මේක කාලා බීලා මං ඉතින් ගෙදර ඉතුරු වැඩ ටික කරනවා. මිදුලතු ගහන්න තියෙනවා. වලන් ටිකක් හොදන්න තියෙනවා. උදේ උයපුවයි ඊර උයපු වලන් දෙකකුයි
ඒ ටිකත් හොදලා මම ඉතින් ඉතුරු වැඩ ටික පටන් ගන්නවා. ඉතින් යාළුවනේ ඕන් සුද්දි නැගිට්ට මම එයාට උදේට කිරි එක නොදී කෑම එකම දෙන්න කියලා හිතුණා. එයා කාටුන් බල කෑම එක කනවා. අදට ඉතින් මම ඉතුරු වැඩ ටික කරගන්න අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි කියන ගමන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, comment කරන්න, like කරන්න.